ශාපලත් සුරංගන එකමත් එක රාජධානියක රජතුමෙක් හා රැජිනක් ජීවත් වුණා. මේ දෙන්නට පුතෙක් හිටියා. මේ පුත් කුමාරයා දුනු විදින්න හරිම දක්ෂයි. ඔහු හැමදාම ඔහුගේ යාළුව දෙන්නත් එක්ක දඩයමේ ගියා. එක දවසක් දඩයමේ ගිය වෙලාවක වැස්සක් වැස්සා. වැස්සෙන් බේරෙන්න දුවගෙන යනකොට කුමාරයාට යාළුව දෙන්නව මග ඇරුණා. යාළුව දෙන්න දිව්ව වෙන පැත්තකට. ඉතින් මේ කුමාරයා වැස්ස අඩු වෙනකන් ගහක් යටට වෙලා හිටියා. හොඳටම රෑ වුණාට පස්සේ තමයි වැස්ස අඩු වුනේ. ඊට පස්සේ මේ කුමාරයා ගහ යටට වෙලා නිදාගත්තා. පහුවදා උදේ කුමාරයා අවදි වෙලා කැලේ ඇවිදින්න පටන් ගත්තා. මොකද කුමාරයාට හොඳටම බඩගිනි. ඒ වගේම හරිම තිබහයි. ඔහු ඇවිදන් යනකොට දකිනවා කැලේ ඇතුළට වෙන්න ලස්සන ගෙයක් තියෙනවා. කුමාරයා ගේ ඇතුළට ගිහින් බැලුවා ගෙදර කවුරු හරි ඉන්නවද කියලා. ගේ ඇතුලේ කවුරුවත් පේන්න හිටියේ නැති හින්දා කුමාරයා ගෙදර පිටිපසින් එළියට ආවා. එතකොට ඔහු දකිනවා විලක් ළඟ ලස්සන ගැහැණු ළමයෙක් ඉන්නවා. කුමාරයාට මේ ගැහැණු ළමයා දැක්කම ලොකු සතුටක් දැනුණා. ඔබ කවුද? ඔබ මෙහෙ මොනවද කරන්නේ? මම මේ රාජධානියේ කුමාරයා. මම ඊයේ මගේ යාළුවෝ දෙන්න එක්ක දඩේම යාව වෙලාවේ වැස්සට අහු වෙලා යාළුවෝ දෙන්න මග ඇරිලා මට මේ කැලේ ඉන්න වුණා. මට දැන් හොඳටම බඩගිනි. ඔබේ විලෙන් මට වතුර ටිකක් බොන්න පුළුවන්ද? ඔබ මේ විලෙන් වතුර බොන්න ඕනේ නෑ. මං ඔබට කෑම දෙන්නම්. එන්න මාත් එක්ක. මේ ගැහැණු ළමයා කුමාරයාට බඩ පිරෙනකන් කෑම කන්න දුන්නා. කුමාරයාත් හරිම ආසාවෙන් කෑම ටික කෑවා. ඔබ කොහොමද මේ තරම් රසට උයන්න ඉගෙන ගත්තේ? මාත් ඉස්සර උයන්න දන්නේ නැහැ. මෙහෙට ආවට පස්සේ තමයි මං උයන්න ඉගෙන ගත්තේ. ඔබ මේ ගෙදර තනියම දින්නේ? ඔව්. මම මේ ගෙදර තනියම ඉන්නේ. ඉඳලා හිටලා තාත්තා මාව බලලා යන්න එනවා. අද රෑ මට මෙහෙ ඉන්න පුළුවන්ද? හොඳයි. ඔබට මෙහෙ ඉන්න පුළුවන්. ඉතින් මේ දෙන්න කෑම හදලා රැට දෙන්නත් එක්කම කෑම කෑවා. කෑම කාලා ඉවර වෙලා නිදා ගන්න කලින් කුමාරයා ආයෙත් මේ ගැහැණු ළමයාගෙන් මෙහෙම ඇහුවා. ඇයි ඔබ මේ කැලේ තනියම ඉන්නේ? මම කලින් සුරංගනාවියක්. එක දවසක් මං උයනේ අනිත් සුරංගනාවියොත් එක්ක ඉන්න වෙලාවේ එතනට ආව නපුරු සුරංගනාවියක්. ඇය නපුරු සුරංගනාවියක් බව මම දැනගත්ත නිසා ඇයට හොඳටම බැන්නා. ඒ නිසා ඇය මාව මේ කැලේ ඇතුළට ගෙනත් දාලා මට ශාපයක් කළා. දැන් මම මිනිස්සෙක්. ඒ වගේම කිසිම දවසක මට මේ කැලෙන් එළියට යන්න බෑ. හෙට මගේ තාත්තා මාව බලන්නේ. ඔහුට මං ඔබව අඳුන්නලා දෙන්නම්. පහුවදා උදේ මේ ගැහැණු ළමයාගේ තාත්තා ඒව බලන්න ආවා. ඇය තාත්තට මේ කුමාරයාව අඳුන්නලා දුන්නා. මගේ දුව, අපි කුමාරයාට හොඳට සලකන්න ඕනේ. ඔබේ දුව මට හොඳට සලකනවා. මේ කෑම හරිම රසයි. මං හරිම කැමති මේ කෑම වලට. රෑ වුණාට පස්සේ තාත්තයි කුමාරයයි කතා කර කර හිටියා. මම කැමති ඔබේ දුවව විවාහ කරගන්න. ඊට පස්සේ තාත්තා තමන්ගේ දුවගෙන් මෙහෙම ඇහුවා. ඔයා කැමතිද දුවේ කුමාරයාව විවාහ කරගන්න? ඉතින් ගැහැණු ළමයාත් කැමති වුණා කුමාරයාව විවාහ කරගන්න. මම කැමතියි ඔබව විවාහ කරගන්න. ඊට කලින් එක කොන්දේසියක් තියෙනවා. මට මේ කැලෙන් කිසිම දවසක එළියට යන්න වෙන්නේ නැහැ. ඉතින් ඔබ කැමතිද මාව විවාහ කරගෙන මේ ගෙදර මාත් සමග ජීවත් වෙන්න? මේ කුමාරයා ඒ දෙයට කැමති වුණා. ඊට පස්සේ කුමාරයායි ගැහැණු ළමයායි විවාහ වෙලා තාත්තත් එක්ක හරිම සතුටින් ජීවත් වුණා. ටික දවසක් ගත වෙලා කුමාරයා ගැහැණු ළමයායි එළියට වෙලා ඉන්න දවසක රජමාලිගාව සෙබළු ටිකක් ආවා. කුමරුනි, රාජධානිය දැන් බලාගන්න කෙනෙක් නැහැ. රජතුමයි රජිනයි දැන් හොඳටම වයසයි. රජින හොඳටම අසනීපෙන් ඉන්නේ. ඒ නිසා ඔබතුමාව රජමාලිගාවට කැඳවගෙන එන්න කියලා අපට අණ කළා. මට රජමාලිගාවට එන්න බෑ. මෙහෙ ජීවත් වෙන්න මම ඇයට පොරොන්දු වෙලා ඉන්නේ. මේ කුමාරයා මොනවා කිව්වත්
සෙබළු එක්කෙනෙක්වත් මෙතනින් හෙල්ලුනේවත් නැහැ. කුමරුනි, රජනීට හොඳටම අසනීපයි. ඒ නිසාවත් ඔබ අපිත් එක්ක යන්න එන්න ඕනේ. මේ කුමාරයාට වෙන කරන්න දෙයක්වත් නැති නිසා තමන්ගේ බිරිඳට කියලා තමන්ගේ අතේ තිබුණ මුද්දකුත් දීලා කුමාරයා රාජධානියට යන්න පිටත් වුණා. මේ කුමාරයා මාලිගාවට ඇවිල්ලා බලනකොට රජතුමයි රජිනයි හොඳින් ඉන්නවා. රජිනටත් කිසිම අසනීපයක් නැහැ. මේ දෙන්න එකතු වෙලා බොරු කියලා තමන්ගේ පුත් කුමාරයාව මාලිගාවට ගෙන්වගෙන තියෙන්නේ එයාව විවාහ කරලා දෙන්න. මට විවාහ වෙන්න බෑ පියාණෙනි. මම විවාහ වෙලා ඉන්නේ. කුමාරයා මාලිගාවේ හිටියට ඔහුට මතක් වුණේ තමන්ගේ බිරිඳව. ටික කාලයක් ගත වුණාට පස්සේ කුමාරයාගේ බිරිඳ පුතෙක් බිහි කළා. ඉතින් කාලයත් එක්ක මේ පුතා ටික ටික උස් මහත් වුණා. මේ පුතාටත් කුමාරයාට වගේම හොඳට දුනු විදින්න පුළුවන්. එක දවසක් රජතුමා කුමාරයාව රාජසභාවට කැඳෙව්වා. ඔබ දැන් මේ රජකම බාර ගන්න ඕනේ. ඊට පස්සේ කුමාරයා රජ වුණා. ඒත් කිසිම දවසක රජකුමරුට කැලෑවට යන්න නම් ඉඩ ලැබුණේ නැහැ. ඉතින් රජකුමාරයා ඒ ගැන කල්පනා කර කර තමයි හිටියේ. ඔහොම කාලයක් ගත වෙලා ගියා. එක දවසක් එක සෙබළෙක් ඇවිත් රාජකුමරුට මෙහෙම කිව්වා. රජතුමනි, කවුරු හරි කෙනෙක් ගමේ පොහොසත් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. සාමාන්‍ය මිනිස්සු වගේ ඇඳගෙන මිනිස්සු අතරට ගිහින් ඉන්න. එතකොට අපිට හොරාව හොයාගන්න පුළුවන්. ඉතින් ඔහොම ඉන්නකොට හොරකම් කරන පිරිමි ළමයා රාජධානියේ මිනිස්සු අතරට ආවා. එයාගේ කරේ තියෙන බෑග් එකට සර්පයෝ ටිකක් දාගෙන ඇවිල්ලා සර්පයෝ ටික මිනිස්සු ඉන්න තැනට දැම්මා. ඒත් එක්කම එතන හිටපු මිනිස්සු සේරම බය වෙලා දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ පිරිමි ළමයා එතන තිබුණු ජුවලරි කඩෙන් මාල ටිකක් හොරකම් කරගෙන ඉක්මනට එතනින් දුවගෙන ගියා. මේක ගැනත් රජතුමාට සෙබළෙක් ඇවිත් කිව්වා. ඊට පස්සේ රජතුමා සෙබළෙක් අතේ මිනිස්සුන්ට පණිවිඩයක් යවුවා. මෙහි හොරකම් කරන කෙනා රජතුමා ඉදිරියේ හොරකම් කරන හේතුව පාපොච්චාරණය කරොත් ඔහුට රජතුමාගෙන් සමාව ලැබෙනවා. මිනිස්සු අතරේ හොරකම් කරන පිරිමි ළමයාත් මේ කතාව අහගෙන හිටියා. ඊට පස්සේ මේ පිරිමි ළමයා රජතුමා මුණ ගැහෙන්න මාලිගාවට ගියා. රජතුමා මුණ ගැහිලා හැමදේම රජතුමාට විස්තර කරලා කිව්වා. මෙයාගේ පාපොච්චාරණය ගැන රජතුමාට හරිම සතුටුයි. මෙයා අවංක කෙනෙක් කියලා රජතුමා තේරුම් ගත්තා. ඒත් එක්කම මෙතනට එනවා මේ පිරිමි ළමයාගේ අම්මා. ඒ කියන්නේ රජතුමාගේ බිරිඳ. මේ ඉන්නේ ඔබේ පුතා රජතුමනි. මේ වෙලාවේ රජතුමාට දුන්න මුද්ද පෙන්නුවා. රජතුමා පුදුම වුණා. ඔබට කැලෙන් එළියට එන්න බෑනේ. කොහොමද දැන් මෙහෙට ආවේ? දැන් මගේ ශාපේ ඉවරයි රජතුමනි. ඒ හින්දා තමයි මම ආවේ. රජතුමත් තමන්ගේ බිරිඳගෙන් සමාව අරගෙන තමන්ගේ රටවැසියන්ට බිරිඳව අඳුන්වලා දුන්නා. ඊට පස්සේ තමන්ගේ පුත් කුමාරයා රාජධානියේ රජතුමා විදිහට පත් කරා. එදා ඉඳන් මේ හැමෝම සතුටින් ජීවත් වුණා.